මහා වැව්බැඳි යුගයක කිරුළ දැරු සතුරා පරදා දේශයේ එක්සේසත් කළ එහෙත් අවසානයේ තම ලෙයින් උපන් පුතු අතින්ම මරණයට පත්වුණ මහා පාලකයෙක් සිටියා. ඔහුගේ නම ධාතුසේන රජතුමායි. මෞර්ය වංශයේ ආරම්භය සනිටුහන් කළ කලාවැවෙන් මහ පොළොවට නව ජීවයක් දුන් මේ අභීත රජුගේ කතාව ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු පුරාවෘත්තයකි. මේ ඔහු ඉපදී රජ වී අභිමානයෙන් ජීවත් වී ඛේද ජනක ලෙස නික්ම ගිය ආශ්චර්යමත් කතාවයි. එහෙනම් අද වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අතීත පියවර YouTube channel එක subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන notification bell එකත් click කරලා තියාගන්න. අද අපේ කතාව පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ මැද භාගයේදී. මේ වෙනකොට අනුරාධපුරයේ පාලනය කළේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණිකයන් කණ්ඩායමක් විසින්. රටම අරාජිකව සිංහල රාජ්‍ය පෙළපතට දැඩි තර්ජනයක් එල්ල වෙලා තිබුණා. ධාතුසේන කුමරු මෞර්ය වංශකයෙක් වූ අතර ඔහුගේ මුතුන් මිත්තන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමත් සමග මෙහි පැමිණි ශාක්‍ය කුමාරවරුන්ගෙන් පැවතා බව සඳහන් වෙනවා. රටේ පැවති අවදානම් සහගත තත්ත්වය නිසා ධාතුසේන කුමරුගේ මාමා කෙනෙක් වුණ මහා නාම නම් තෙරුන් වහන්සේ කුඩා කුමරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව පැවිදි කරවුවා. ද්‍රවිඩ පාලකයන් විසින් සිංහල උරුමකරුවන් සොයමින් සිටි බැවින් කුඩා සාමණේරයන් වහන්සේ නමක් ලෙස වෙස් වලාගෙන ජීවත් වීම ධාතුසේන කුමාරයාගේ දිවි රැකීමේ එකම මාර්ගය වුණා. උන්වහන්සේ තරුණ විය දක්වාම දහම් දැනුම මෙන්ම රාජ්‍ය පාලන මූලධර්ම පිළිබඳවද මනා දැනුමක් ලබා ගත්තා. දේශයේ නිදහස උදෙසා අරගලයේ ගිනි පුපුරු ඇවිලෙන්නට වුණා. තරුණ වියටපත් ධාතුසේන කුමාරයා මහානකම අතහැර සිංහලයන්ගේ ඒකායන නායකයා ලෙසින් කරලියට පිවිසුණා. රුහුණට පලා ගොස් සිටි සිංහල නායකයෝ සහ ජනතාව ඔහු වටා එකතු වුණා. වසර 20කට ආසන්න කාලයක් පුරා පැවති මේ දේශ විමුක්ති අරගලයේදී ධාතුසේන ශක්තිමත් හමුදාවක් සංවිධානය කරමින් ද්‍රවිඩ ආක්‍රමණිකයන්ට එරෙහිව නිර්භීතව සටන් කරා. ඔහුගේ මහා පරාක්‍රමය හමුවේ ද්‍රවිඩයන් තිදෙනෙකු පළමුවෙන්ම විනාශ වී තිබූ අතර ඉතිරි පිරිසද එක්සත් සිංහල සේනාව හමුවේ පරාජයට පත් වුණා. ක්‍රිස්තු වර්ෂ 455 දී ඔහු අවසන් ද්‍රවිඩ පාලකයාවත් පරදවා අනුරාධපුරය අත්පත් කරගත්තා. වසර 26කට පසු ලක්දිව යළිත් එක්සේසත් වුණා. ක්‍රිස්තු වර්ෂ 455 දී ධාතුසේන මහරජතුමා ලෙසින් අභිෂේක ලැබූ ඔහු මෞර්ය වංශයේ පළමු රජු බවට පත් වුණා. දේශපාලනික ස්ථාවරත්වය තහවුරු කළ රජතුමා ද්‍රවිඩයන්ට පක්ෂව සිටි පිරිස් වලට දඩුවම් දී තමන්ට පක්ෂපාතීව සිටි අයට උපකාර කරා. ධාතුසේන රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදිහට ඉතිහාසයට එක් වෙන්නේ ඔහුගේ අසම සම වාරි කර්මාන්තය නිසායි. දේශයේ යලි නගා සිටුවීමට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට මේ අත්‍යවශ්‍ය බව ඔහු වටහා ගත්තා. ඔහු 18ක් පවන තැනූ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඉන් ශ්‍රේෂ්ඨතම නිර්මාණය වුණේ අදටත් අපේ ජාතියේ අභිමානය වන කලා වැවයි. අක්කර 6380කට අධික වපසරයකින් යුතු වූ කලා වැව කලා ඔය හරස්කොට තැන වූ අතිවිශාල ජලාශයකි. වැවේ ජලය යෝදෑල ඔස්සේ සතපුම් 54ක් දුරින් පිහිටි අනුරාධපුර නුවරට රැගෙන ගියා. මේ පුරාණ ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් වන අතර යෝදෑලේ සෑම සැතපුමකටම අඩියක පමණ බෑවුමක් පමණක් තිබීම රජුගේ ඉංජිනේරු දැනුමේ විශිෂ්ටත්වය පෙන්වනවා.
මේ වැව් 18 නිසා රටේ ආර්ථික සමෘද්ධියක් උදා වුණා. ධාතුසේන රජු සැබවින්ම ජලයේ රජු වුණා. ආගමික වශයෙන්ද රජුගේ සේවය අතිවිශාලයි. විනාශ වූ විහාර ආරාම පිළිසකර කර වූ අතර ඔහු කර වූ විශිෂ්ටතම නිර්මාණය වෙන්නේ අවකන බුද්ධ ප්‍රතිමාවයි. මේ මහා ප්‍රතිමාවෙන් ඔහුගේ කලාකාමී බව මනාව පිළිබිඹු වෙනවා. මෙවන් යුග පුරුෂයෙකුගේ අවසානය වූයේද අතිශය ඛේදජනක ආකාරයකටයි. රජුට පුතුන් දෙදෙනෙකු සහ දියණියක් සිටියා. එක් පුතෙකු කාශ්‍යප උපත ලැබුවේ පහත් කුලයක බිසවකටයි. ධාතුසේන රජතුමා තම සොහොයුරියගේ පුත් එනම් බෑණනුවන් වූ මිගාරහට තම දියණිය විවාහ කර දී තිබුණා. දිනක් මිගාර රජුගේ දියණියට එනම් තම බිරිඳට පහර දුන්නා. මේ බව දැනගත් රජතුමා දැඩි කෝපයකින් තම සොහොයුරියට ඊතා දරුණු දඬුවමක් නියම කරා. මේ නිසා තම මවට කළ දරුණු වද හිංසාවෙන් උරණ වූ මිගාර කාශ්‍යප කුමරු සමග එකතු වෙලා කුමන්ත්‍රණයක් කරා. මිගාර විසින් කාශ්‍යපට රජු විශාල නිධානයක් සංගවා ඇති බවට වැරදි තොරතුරු ලබා දීලා රජුට විරුද්ධව කැරැල්ලක් කිරීමට අනුබල දුන්නා. ක්‍රිස්තු වර්ෂ 473 දී කාශ්‍යප තම පියා වූ ධාතුසේන රජු සිරගත කර බලහත්කාරයෙන් රාජ්‍ය පැහැර ගත්තා. නිධානය කොහිදැයි පුතා විමසූ විට ධාතුසේන රජු නිහඬව සිටියා. අවසානයේදී රජුට දඩුවම් නියම වුණේ ඔහුව කලාවැව වෙත ගෙන ගොස් එහිදී ජීවිතක්ෂයට පත් කිරීමටයි. කලාවැවේ දිය පිරුණු ඉවුර අසල සිටගත් ධාතුසේන රජතුමා කලාවැවේ දිය අතින්ගෙන අවසන් වරට මෙසේ පැවසුවා. මෙයයි මා රැස් කළ නිධානය. ඔහු පෙන්වා දුන්නේ ඔහු ඉදිකළ ජල සම්පත බවයි. එම වචනය කියා නිම වූ පසු කාශ්‍යපගේ නියෝගයෙන් ඔහු පෞරක බඳවා හෝ බිත්තියක බැඳ පණ පිටින් සිරකර මරා දැමුවා. මෙලෙස වසර 28ක පාලනයකින් පසු ධාතුසේන රජතුමාගේ මහා යුගය නිමාවටපත් වුණා. ඔහු දේශය විදේශීය ග්‍රහණයෙන් මුදවාගත් බුදු සසුනට සහ කලා ශිල්පයට අනුග්‍රහය දැක්වූ එහෙත් සියල්ලටම වඩා අසහාය වාරි ශිල්පයකින් රට පෝෂණය කළ මහා රජකි. ධාතුසේනගේ පුත්‍රයා වූ කාශ්‍යප ඉන්පසු සීගිරිය තනවා තවත් අමරණීය කතාවක නායකයා බවට පත්වුවත් ධාතුසේන රජුගේ නාමය සදාකාලිකව බැඳී ඇත්තේ ඔහු ජීවිතය පූජා කළ ලක්දිව ජීවනාලිය වූ කලාවැව සමගයි. ධාතුසේන රජුගේ මේ උරුමය අදටත් ලක්දිවට ජලය සපයන යෝධ ඇල ඔස්සේ ගලා යමින් අපේ ඉතිහාසයේ නිර්භීතම සහ ඛේදනීයම කතාවක් අපිට සිහිපත් කරනවා. ධාතුසේන රජතුමාගේ කතාව මේ විදිහටයි අවසන් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක කොහොමද? ඔයාලට වීඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඔයාලට තවත් මේ වගේ වැදගත් ඉතිහාස කරුණු දැනගන්න ඕනි නම් ඒ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.